අද භාග්‍යවන්ත මාසෙ කියලා අපි හඳුන්වන බක් මාසේ පොය දවස. මේ පුරහඳ පායන දවසේ මේ පුණ්‍යවන්ත දවසේ එදා හිමිදිරියේම අපේ බුදුරජාණන් වහන්සේ සවැත් නුවර දෙව්රම් විහෙර සිට මහා කරුණාවෙන් ලෝකේ බලනකොට නුඹ මා උපන් දේශයේ දැක්ක බව සඳහන් වෙනවා. උන්වහන්සේ එදා මේ දේශයේ දැකලා මේ දේශයේ එදා ඇති වී තිබුණු ගැටුමක් මාමයි බෑනයි චූලෝදර මහෝදර කියන දෙන්න පරම්පරාවෙන් ලැබිච්ච මැණික් පුටුවක් අරමුණු කරගෙන ඇති කරගත්ත මහා කලහයක් සංසිඳවන්න වැඩම කරපු දවස අද දවස. එදා දවසේදී සමිති සුමන කියන දිව්‍ය පුත්‍රයා බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය වෘක්ෂයත් සෙවන කරගෙන එහෙමම ඔසවාගෙන පැමිණි බව සඳහන් කරන්නේ ඔහු ඊට පෙර නාගදීපේ ජීවත් වෙච්ච මිනිසෙක්. ඔහු පසේ බුදුරජාණන් වහන්සේලාට උපස්ථාන කරපු කෙනෙක්. ඔහු උන්වහන්සේලාට උපස්ථාන කළ රැස් කරගත්ත පිණින් දෙව්ලොව ගිය කෙනෙක්. ඒ පෙර සසර පුරුවත් එක්කම බුද්ධෝපස්ථාන කරමින් ඔහු මෙරටට පැමිණි කතාවක්. ඒ විතරක් නෙමෙයි මණියක්කිත කියන නාගරාජයා මේ යුද්ධයට උදව් කරන්න ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ දෙවෙනි වතාවටත් දැකලා උන්වහන්සේට තුන්වෙනි වතාවට තමන්ගේ ප්‍රදේශයට කැලණි පුරවරයට වඩින්න කියලා ආරාධනා කරපු දවස විදියට. පින්වත් අපි හොඳින් දකින්න ඕන මේ මිනිස්සු නාග ගෝත්‍රයට යක්ෂ ගෝත්‍රයට අයත් වෙලා එදා කල්ගත කළා. එහෙනම් එදා උන්වහන්සේ ධර්මයේ දේශනා කළේ නාගයන්ට කිව්වට මිනිසුන්ටමයි. මේ ලංකා ඉතිහාසයේ සුවිශේෂ සටහනක් තිබ්බ දවසක් අද. එපමණක් නෙමෙයි පින්වත්නි එදා බුදුරජාණන් වහන්සේ ලෞතුරා බුදු වුණත් අප්පච්චිට තාත්තට අම්මට තමන් වහන්සේ ණයගෙති බව ප්‍රදර්ශනය කරමින් පියමහරජාණන් වහන්සේ බලන්න මැදින් පොය දවසේ 20000ක් රහතන් වහන්සේලා පිරිවරාගෙන ආරම්භ කරපු ඒ චාරිකාව හරියටම පින්වත්නි දවස් 30ක් ගෙවලා ඒ කියන්නේ යොදුන් 30ක් තියෙනවා සවැත් නුවර ඉඳලා කිඹුල්ලත් නුවරට 30 වෙනි දවස පහන් වෙද්දී ඒ කියන්නේ හරියටම අද වගේ දවසක උන්වහන්සේ පිය මහ රජු බලන්න තම ජාත භූමියට වැඩිය කියලා සඳහන් කරනවා. ඒ සුන්දර සටහන එපමණක් නෙවෙයි මහා බෝසතාණන් වහන්සේ ගිහි ජීවිතේ දාලා යනවයි කියලා බමුණු කිව්වහම පිය රජුරවන්ට තිබුණු අභියෝගය තමයි ගිහි ජීවිතේ දාලා යන්න උපකාර වෙන කරුණු වලින් පුතාව ගලවන එක. මොනවද ඒ කරුණු? ජරා මරණ දුක. එන ලෙඩවීම මරණය වැනි අත්දැකීම් ඔහුගේ දැස් ඉස්සරහා විවෘත නොකරන්න. කොච්චර පරිස්සම් කරන්නද මේ පුතාව? කොච්චර පරිස්සම් කරත් උයන් සිර නරඹන්න යන දවස. අද දවස උන්වහන්සේ දා යනකොට පින්වත්නි වඩින ගමනේදී ප්‍රථම පෙර නිමිත්ත ලෙඩකු ඇස ගැටි සාංශාරික හුරුවකට මේ දි รา යාම සමග ලෙඩවීම කියන කාරණාව පිළිබඳ හිතන්න පෙළඹිච්ච දවස විදිහටත් ඒ වගේම ඊළඟ පොයේදී වෙසක් පොය වෙන විට ඒ වගේම පොසොන් පොය වෙන විට ඇසල පොය වෙන විට පෙර නිමිති හතරම පිළිවෙලෙන් දුටු බවට ශාසන ඉතිහාසය සඳහන් කරනවා. මෙබඳු සුන්දර සටහන් සිහි කර කර ඔබට මට බොහෝ කුසල් වඩා ගන්නට අද අවස්ථාවන් ලැබේවා. තෙරුවන් සරණයි.